හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අදත් මම ඔයාලව ආදරෙන් ආයිබෝවන් කියලා මගේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට කියන්න ඕන ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. මොකද මගේ channel එක අලුත්. ඔයාලගේ එක views එකක් වුණත් මට ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ගොඩාක් thank you මගේ වීඩියෝ බලනවට. හරි මම එදා මගේ වීඩියෝ එකේදී කිව්වා රිද්දි බිසෝවරු ගැන ඔයාලට කියන්නම් කියලා. ඉතින් රිද්දි බිසෝවරු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා ගැනම එක දිගට කියන්න බෑ මොකද විස්තර ගොඩක් තියෙනවා. වීඩියෝ එක දිග වෙන්න පුළුවන් නිසා මම එක එක්කෙනා ගැන කියන්නම්. මම ඔයාලට කිව්වා රිද්දි බිසෝවරු ගැන දැනගන්න පුළුවන් රට යකුම ශාන්තිකර්ම වගේ ඒවා කියලා බැලුවොත් අනික තමයි ඒ ලෙවල් වලට නැටුම් වලට කියලා දෙනවා. හරි දැන් අපි යන් මුදුන් මාල බිසව. ගිනිදැල් මැදින් උපන් මුදුන් මාල බිසව. ඔයා කවදාවත් දැකලා තියෙනවද ගස් ගල් පැලෙන රස්නේ තියෙන දවල් වරුවක ඉර මුදුන් වෙලා තියෙද්දි කිසිම හේතුවක් නැතුව හීතල වෙලාවක වගේ වෙවුලීමක් එනවා. වටපිටාවම රත් වෙලා තියෙද්දි ඇඟ ඇතුලේ අමුතුම සීතලක් එනවා නම් පරිස්සම් වෙන්න. ඒන්නේ රිද්දි බිසෝවරුන්ගේ නායිකාව ගින්දර වගේම සැර පෞෂය වගේම මල් වගේම සියුම් මුදුන් මාල බිසව. ඇය නිකම්ම යක්ෂණියක් නෙවෙයි. මහා මේරු ගිනිකන්ද පුපුරද්දි විසිවුණු පළවෙනි ගිනි පුපුරෙන් උපන් රිද්දි පිරිවරේ මුදුන හෙවත් ප්‍රධාන තැන ගන්නා බිසව ඇයයි. ඇය වැඩ ඉන්නේ ක්‍රියාත්මක වෙන්නේ මුදුන් වෙලාවට. ඒ කියන්නේ ඉර මුදුන් වෙන වෙලාවට. දවල් 12ත් එකත් අතර. ඉර මුදුන් වෙලා පොළව ගිනි ගන්න වෙලාවට ඇය තමන්ගේ දඩයම හොයාගෙන යනවා. සුදු පාට සළුපිලි ඇඳගෙන අතින් මල් වට්ටියක් අරගෙන හිස පීරාගෙන එන ඇයව දැක්කම හිතෙන්නේ පන්සල් යන උපාසිකාවක් කියලා. ඒත් ඒ ඇගේ ශාන්ත ගතිය පෙනුම යටින් දරුවන් නැතිකමින් පිච්චෙන ගිනි ගොඩක්. ඇය කාන්තාවකට ලන් වෙන්නේ හරිම ආදරෙන් වගේ. හැබැයි ඇගේ බැල්ම වෙනුණු ගමන් ඇය තමන්ගේ ඇඟේ තියෙන ඒ මහා ගිනි කඳ කාන්තාවගේ ශරීරයට මුදා හරිනවා. ඇය මූලිකවම පහර දෙන්නේ කාන්තාවන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට සහ ගර්භාෂයට. ඇය ඇති කරන දෝෂය හඳුන්වන්නේ කාලවන්ද දෝෂය කියලා. ඒ කියන්නේ ඇය කාන්තාවගේ ශාරීරික උෂ්ණත්වය අස්වාභාවික විදිහට වැඩි කරනවා. හරියට වතුර නැති භාජනයක් ලිපේ තියලා රත් කරනවා වගේ ඇය ගර්භාෂය රත් කරනවා. කාන්තාවගේ කුස ඇතුලේ තියෙන දරුවන් හැදෙන්න ඕන කරන සිසිල් පරිසරය විනාශ කරලා දානවා. ඉතින් සම්පූර්ණයෙන්ම ඒ පරිසරය නැති කරලා දානවා. ගර්භාෂය ඇතුලේ තියෙන ලේ ධාතුව විරලා දානවා. ඉතින් කොහොමද දරුවෙක් හැදෙන්නේ? මේ අධික රස්නේ නිසා පිළිසඳ ගැනීමක් වුණත් ඒ කුස තුල ඇතුළෙම කර වෙලා විනාශ වෙලා යනවා. මුදුන් මාල බිසවගේ ග්‍රහණයට අවුණු කාන්තාවන්ගේ ලක්ෂණ කාටත් බලා ගන්න පුළුවන්. නිතරම වතුර තිබහ එනවා. කොච්චර වතුර බිව්වත් වතුර තිබහ ඇරෙන්නේ නැහැ. ඒත් තොල කට වේලිලා හැලිලා අත්වල කකුල්වල පතුල්වල හරියට ගිනි අඟුරු පාගලා වගේ පිච්චෙනවා. මානසිකව පුදුම තරහක් ඇති වෙන්නේ. ඉතින් හිතේ තියෙන නොසන්සුන් ගතිය පොඩි දෙයටත් තරහ යනවා, කේන්ති යනවා. හීනෙන් පේන්නේ ගිනි ගත්ත දේවල්, වේලිච්ච ගංගා, එහෙමත් නැත්නම් කාන්තාර වගේ පාළු ස්ථාන. මේ ගින්න නිවෙන්න නම් සාමාන්‍ය වතුරට බෑ. ඒකට රිද්දියාගයක්ම ඕන වෙනවා. ඇයව සංසුන් කරන්න නම් ඇයට පේ කරපු මල් යහන හදන්න ඕන. සිසිල් මල් වර්ග 5ක්. සිසිල් මල් වර්ග වලින් විශේෂයෙන්ම ඇය කැමති ඉද්ද මල්, පිච්ච මල්, දෑසමන් වගේ සුදු පාට සිසිල් මල් වලට සහ ලා රෝස පාට මල් වලට. යාගේදී කපු මහත්තයා කහ දිහර සඳුන් වතුර ඉහලා ඇගේ නමට කවි ලියලා ඒ ගින්න නිවලා දැම්මම තමයි ඇය ශරීරයෙන් අයින් වෙන්නේ. ඊට පස්සේ ඇය තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ කාන්තාවගේ කුස සිසිල් කරලා වැස්සක් වටනා වගේ පොළව නිවෙනවා. වගේ නිරෝගී දරුවෙක් හදන්න ආශිර්වාද කරනවා. ඉතින් ඔයාටත් සමහර දවස්වල දවල් වරුවේ හේතුවක් නැතුව ඇඟ ඇතුළෙම පුදුම රස්නයක් දැනලා ඒකම ඇඟට මාර සීතලක් දැනලා තියෙනවද? වතුර කොච්චර බිව්වත් වතුර තිබහ ඇරෙන්නේ නැද්ද? හැමතිස්සෙම පිපාස ගතියෙන් වගේ ඉන්නවද? පරිස්සම් වෙන්න. මුදුන් මාල බිසෝ ඔයා දිහා බලාගෙන ඉන්නා වෙන්න බැරි නෑ. ඉතින් මං ඊළඟ වීඩියෝ වලින් අනිත් බිසෝවරු ගැන මං ඔයාලට සඳහන් කරන්නම්. එතකම් මගේ වීඩියෝ එක බලන හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඉක්මනින් මම නැවත වීඩියෝ එකක් කරගෙන එන්නම්. හැමෝටම බයි. බුදු සරණයි.